ඔයා හිතනවද තප්පර කීපයකින් මුළු නගරයක්ම අක්‍රිය කරන්න පුළුවන් තාක්ෂණයක් දැනටමත් ලෝකයේ තියෙනවා කියලා? ඒත් ඒ භයානකම තාක්ෂණය න්‍යෂ්ටික බෝම්බේවත් නෙවෙයි. අද අපි බලන්න යන්නේ ලෝකයේ දියුණුම ඒ වගේම භයානකම තාක්ෂණ කිහිපයක් ගැන. මේවායින් සමහරක් යුද්ධවලට නිර්මාණය කළ, තවත් සමහරක් මිනිස් ජීවිත බේරා ගන්නත් භාවිතා වෙනවා. නමුත් වැරදි අතකට ගියොත් ඒවායේ ප්‍රතිඵල හිතාගන්න තමාරුයි. පළමුවෙන්ම AI මගින් පාලනය වන ඩ්‍රෝන් ස්වෝම් තාක්ෂණය. එක ඩ්‍රෝන් එකක් නෙවෙයි, 100 ගණනක්, සමහර විට දහස් ගණනක් ඩ්‍රෝන් එකවර එකිනෙකා සමග සම්බන්ධ වෙලා ඉලක්කයක් වටකර ක්‍රියා කළ හැකියි. ඊළඟට හයිපර්සොනික් මිසයිල්. මේවා ශබ්දයේ වේගයට වඩා කිහිප ගුණයකින් වේගයෙන් ගමන් කරන නිසා ඒවා හඳුනාගෙන නවත්වන එක ඉතාම අමාරුයි. ඊළඟ තාක්ෂණය ලේසර් වෙපන්ස්. උණ්ඩ වෙනුවට අධිශක්තිමත් ආලෝක කිරණක් භාවිතා කර ඩ්‍රෝන් වගේ ඉලක්ක විනාශ කිරීම මෙහි අරමුණයි. ඊළඟට ඉලෙක්ට්‍රොනික් වෝෆෙයර්. සතුරාගේ සංනිවේදනය, GPS සහ රීඩාර් පද්ධති අක්‍රිය කිරීම සඳහා විද්‍යුත් සංඥා භාවිතා කරන තාක්ෂණයක්. ඒ වගේම සයිබර් වෝෆෙයර්. අද යුද්ධය හැම විටම යුද පිටියේ විතරක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට පරිගණක ජාලයක් හරහා රටක බැංකු, විදුලි බල පද්ධති හෝ සංනිවේදන ජාලවලට ප්‍රහාර එල්ල කළ හැකියි. මේ හැම තාක්ෂණයක්ම මිනිස් බුද්ධියේ විශිෂ්ට නිර්මාණ. නමුත් ඒවා භාවිතා කරන ආකාරය තමයි ඒවා මනුෂ්‍යත්වයට ප්‍රයෝජනවත්ද නැත්නම් භයානකද කියලා තීරණය කරන්නේ. තාක්ෂණයේ දියුණු වෙන වේගයත් එක්ක අනාගත යුද්ධ අද අපි දන්න විදිහට නොවෙන්නත් පුළුවන්. සමහර විට තීරණ ගන්නේ මිනිස් සෙබළුන් නොව කෘත්‍රිම බුද්ධිය වෙන්නත් පුළුවන්. ඔබ හිතන්නේ ලෝකයේ ඇත්තටම භයානකම ආයුධය මොකක්ද? න්‍යෂ්ටික බෝම්බයද? AIද? නැත්නම් තවමත් රහසිගතව තබාගෙන ඉන්න අපි නොදන්න තාක්ෂණයක්ද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ අභිරහස්, යුද තාක්ෂණ සහ අනාගත විද්‍යාත්මක තොරතුරු ගැන තවත් වීඩියෝ බලන්න කැමතිනම් YouTube එකේ දසදෙස channel එක subscribe කරන්න. Facebook එකේ දසදෙස page එක follow කරන්න. ඊළඟ වීඩියෝවෙන් තවත් පුදුම හිතෙන කතාවක් එක්ක හමු වෙමු.